ඉතින් අද අපි දෙන්න පොඩි රවුමක් දාන්නයි හදන්නේ. අපි දෙන්න කියන්නේ මගේ යාළුවා. මේ ඉන්නේ එයා. ඉතින් එයා මගේ ඔෆිස් එකේම නෙමෙයි. මගේ ඔෆිස් එකට එහා පැත්තේ ඔෆිස් එකේ. එයාට ලංකාවේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලාද කතා වුණා ලන්ච් ටයිම් එකේ. අපි දෙන්න පොඩ්ඩක් එළියට ගිහින් පොඩි රවුමක් දාලා එමුයි කියලා. ඉතින් අපි දෙන්න දැන් මේ යනවා. අපි දෙන්න යන්නේ තේරවල තියෙන 1 to 10 එකට. මොකද එතන තමයි අපි දෙන්නට ළඟම. ඒ නිසා අපි දෙන්න එතෙන්ට යනවා පොඩි බඩුවක් ගන්නත් තියෙනවා. ඒ වගේම තව එයාට පොඩි බඩුවක් මට අරන් දෙන්නත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නම ඉතින් දේරවල මේ තියෙන 1 to 10 එකට එනවා. මොකද එයා නම් දන්නේ නැහැ මම එයාට පොඩි දෙයක් අරන් දෙන්න එන්නේ කියලා. ඉතින් එයාත් මාත් එක්ක එනවා බඩු ගන්න යන්න. අපි දෙන්න ඉස්සෙල්ලාම ආවේ සපත්තු තියෙන පැත්තට. ඉතින් අපි දෙන්න හැමතැනම හොයලා බලලා හිතට හරියන එකක් තිබුණේ නැහැ. සපත්තු දානවා බලනවා එක පාට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකේ උස මදි මට. ඒ වගේ ඉතින් එක ඒවා ගොඩයි ගහන ළමයි දන්නවනේ. ඉතින් අපිට තියෙන ප්‍රශ්න. ඉතින් අවසානට මම හොයලා මට හිතට හරියන එකම එකක් හම්බුණා. ඒ තමයි මේ දෙක. ඊට පස්සේ අපි මේ දෙකත් අරගෙන තව බඩු ටිකකුත් අරගෙන අපි දෙන්න හිමීට ඉතින් එතනින් ආවා. මොකද අපි දෙන්නටම ලන්ච් ටයිම් එක තියෙන්නේ 1 hour. ඉතින් ඒක ඉවර වෙන කලින් එන්න ඕනේ. ඒ නිසා අපි දෙන්න එතනින් හිමීට ඉක්මනට බඩු ටික අරගෙන ආවා. බඩුත් අරගෙන එන අතරතුරේදී අපි දෙන්නට හිතුණා මොන හරි බොන්න. ඉතින් අපි දෙන්න ජූස් එකක් බොන්න අපේ ඔෆිස් එකට පල්ලෙහාම තියෙනවා වෙනම ෂොප් එකක්. අපි දෙන්න ඒකට ගියා. ගිහින් ඉවර වෙලා ඉතින් අපි දෙන්න එතනින් ජූස් එකකුත් අරගෙන ඒකත් බොන ගමන් මගේ යාළුවත් එක්ක පොඩි chat එකකුත් දාගෙන ඉඳලා මොකද මේ සතිය විතරයි යාට මාත් එක්ක ඉන්න තියෙන සතිය. මොකද ඊළඟ සතියේ මම ජොබ් එකකට යනවනේ. ඒ නිසා මට මෙයාත් එක්ක ආයින් හම්බෙන්නේ නැති නිසා අපි දෙන්න පොඩි chat එකකුත් දාගෙන මෙතන මේ ජූස් එකත් බීලා පොඩි විකාර ගොඩකුත් කරලා අපි දෙන්න ආපහු උඩට ගියා. මොකද එතකොට අපේ ලන්ච් ටයිම් එක ඉවර වෙලා විනාඩි 15කුත් ආයෙමත් ගිහින් ඉවරයි. ඉතින් මට මෙයාව හම්බෙලා අවුරුද්දක් විතර වෙනවා. මම මෙහාට ආවට පස්සේ මට හම්බුණු ලංකාවේ හොඳම යාළුවෙක් මෙයා. ඉතින් ඒක නිසා මම මෙයාට මාව මතක් වෙන පොඩි දෙයක් අරන් දුන්නා. ඔයාලා බලන්නකෝ වීඩියෝ එකේ අවසානටම තියෙනවා මම මොනවාද එයාට අරන් දුන්නේ මාව මතක් වෙන්න කියලා. අපිට අපේ ජීවිතේ විවිධ කඩේම් වලදී විවිධ අවස්ථාවලදී අපිට එක යාළුවන්ව මුණ ගැහෙනවා. ඉතින් මේ හැමෝම එක ඔයා හොඳින් සතුටින් ලස්සන මතක ඉතුරු කරලා තිබ්බොත් එයාලටත් ඔයාලව හැමදාටම මතකයක් වෙයි. තවත් කෙනෙකුගේ ජීවිත මතක පොතේ ලස්සන මතකයක් විදිහට ඔයත් රැඳෙන එක තමයි මිනිස්සු විදිහට අපි ලබන ලොකුම ජයග්‍රහණය.